සුබ දහවලක් වේවා යාළුවනි. මම ඔගලන්ට මම විමීට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා හඳුන්කూరు බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඒ හඳුන්කూరు බිස්නස් එකේදී මගේ පළවෙනි ඕඩර් එක මත නැත්නම් කూరు 500ක ඕඩර් එක මම ලබා දුන්නා පැක් කරලා. ඉතින් මම දැන් ඊළඟ ඕඩර් එකට මම ලෑස්ති කරලා තියෙනවා කూరు 2000ක් එහෙම නැත්නම් පෙට්ටි 200ක් මම ඊළඟ ඕඩර් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම මම තවත් මතක් කරන්න ඕනේ මට මගේ මේ බිස්නස් එක කරගෙන යන්නට උදව් කරන අපේ අරලියේ කොම්පැනි මිස්ටක් මම මුලින්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මගෙන් හඳුන්කూరు පෙට්ටියක් ලබා ගත්තු ඒ සියලුම දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ගත්තු සමහර කට්ටිය ගත්තේ නැති ගත්තු ඒ සියලුම දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම මම ඊළඟ ඕඩර් එකට හඳුන්කూరు 2000ක් ඒ කියන්නේ කూరు 2000ක් පැක් 200ක් මේ කරගෙන යන්න තමයි මගේ එකම අදහස. ඒ හින්දා මම සියලුම දෙනාටම කියනවා තව මම කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න. මොකද අපි ආයතනයක වැඩ කරනවට වඩා තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒක තමන්ට හොඳයි. ඒ වගේ මොනවාරි ව්‍යාපාරයක් පටන් ගත්තොත් මම කියන්නේ රාජ්‍ය මේ ජොබ් වලින් අයින් වෙන්න කියලා. තමන්ගේ ජොබ් එක කරන ගමන් උනත් ඉවරයක් තියෙන වෙලාවට අපිට පුළුවන් මේ යම්සි බිස්නස් එකක් කරන්න. ඉතින් මම දන්නවා මේකේ මට ලාභයක් තියෙනවා කියලා. ඒ ලාභයක් තියෙනවා. ඉතින් තියෙන ඉඳලා මම කොහොම හරි මේ බිස්නස් එක කරගෙන යනවා. ඉතින් මට උදව් කරපු ඒ මිස්ටක් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ මගේ වීඩියෝ එක බලලා සමහරක් කට්ටිය මට හිතෙන් සුබ පතන්න පුළුවන්. ඒ සුබ පතපු සියලුම දෙනාටම මගේ ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම තව එකක් කියන්න ඕනේ මගෙන් මගේ කඳුකුරු ලබාගත්තු ඒ සියලුම දෙනාටමත් මගේ ස්තුති ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේ තව දෙයක් කියන්න ඕනේ. දැන් මම ඔය බිස්නස් එක කරන අතරතුරේ මට සමහරක් කට්ටියකින් මේ අවවාද ලැබුණා. ඒ කියන්නේ කොහොමද බිස්නස් එකක් කරගෙන යන්න ඕනේ? ඒ කියන්නේ කොහොමද මේ හඳුන්කුරු පෙට්ටිය කොහොමද මේ හැදෙන්න ඕනේ? ඒක කියලා මට අවවාද ලබා දුන්නු. ඒ සියලුම දෙනාටමත් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ ඉඳලා මම කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි Tamanට ගැළපෙන ව්‍යාපාරයක් පටන් ගන්න. ඒතකොට Taman හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ අර ලොකුවට කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම Taman පොඩි කාලේ ඉඳන්ම පොඩියට කරගෙන යන්න මොකක් කරගෙන ව්‍යාපාරයක් පොඩියට කරගෙන යන්න ඔයගොල්ලන්ට සාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් මමත් සාර්ථක වුණා. මොකද මම සමහර කට්ටිය හිතන්න පුළුවන් මේ ඉගෙන ගන්න ඕනේ ව්‍යාපාරයක් කරන්නේ නැහැ. එහෙම නැහැ. ව්‍යාපාර අපි ලංකාවේ අපි දැකලා තියෙනවා අනිකෝ ව්‍යාපාරිකයෝ කවදා ඉගෙනගත්තු කට්ටිය නෙවෙයි. මොකක් ව්‍යාපාරිකයෝ. එහෙම ගත්තොත් එහෙම සමහරකද හුඟක් ව්‍යාපාරිකයෝ ඉගෙන ගත්තු නැහැ. අපි දකිනවාද මේ මම අහලා තියෙන විදිහට මෙලිබන් එකේ හින්නියප්පු මහත්මයාට අඩුම තරමේ එයාට අස්සනක්වත් ගහගන්න බැයිලු. හැබැයි එයා දැන් කොහොමද ඉන්නේ? දැන් ඉන්නේ ලොකු ව්‍යාපාරිකෙක් එතුමා. ඉතින් Tamanටත් සමහර කට්ටිය හිතන්න පුළුවන් අපිට සල්ලි නැහැ ලක්ෂ ගණන් නෑ එහෙම නෙවෙයි. දැන් අපිට හරියට ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මම රුපියල් 2000න් පටන් ගත්තේ. දැන් මම ඉස්සෙල්ලාම කුරු 500ක ඕඩර් ලබාගෙන මම විකුණා. දැන් මම ඉදිරියට කරන්න මොකක්ද දන්නවද යාළුවනේ? මම කුරු 2000 එහෙම නැත්නම් පෙට්ටි 200ක් ඊළඟට විකුණන තමයි මගේ අදහස තියෙන්නේ. දැන් ඕමින් ගිහිල්ලා අපිට පුළුවන් ලොකු ඕඩර් එකක් ලබා දෙන්න. තමම කියන්නේ මං වගේම ඕකොල්ලෝ පටන් ගන්න. හොඳේ පටන් ගන්න. සමහර කට්ටිය නැණි මට කරන්න බෑනේ. එහෙම නෑ. කරන්න පුළුවන්. තමන් ඉස්සෙල්ලා කරන්න බැයිද කියලා බලන්න තමන් පුළුවන්කම තියෙන්න ඕන. තමන් කරන්න බෑ කියලා හරියන්නේ නැහැ. අපි දැන් මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න තමන් පටන් ගන්න. මේ අහවලතේ පටන් ගත්තොත් අපිට පුළුවන් කරන්න යමක්. හරිද? කරන්න බෑ කියන දෙයක් නෑ. ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා එනක් මේ කියන්නේ අපි සාමාන්‍ය භාණ්ඩයක් දෙනකොට ඒක ගන්න මට
වචන තේරෙන්නේ ඒ ගන්න එක්කනටත් අපි කතාවෙන් කතා කරන්න ඕනේ. හොඳට කතා බහ තියෙන්න ඕනේ. කතා බහක සමහර කට්ටිය හිතන්න පුළුවන් මේ සල්ලි නෑනේ. සල්ලි වලින්ම නෙමෙයි බිස්නස්. සල්ලි තියෙන්න ඕනේ. සල්ලියම නෙමෙයි බිස්නස් කියන්නේ. හොඳේ මතක තියාගන්න. සල්ලියම නෙමෙයි බිස්නස් කියන්නේ. ඕකොල්ලොත් හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර කට්ටිය මම දැකලා තියෙනවා ඔය 2000න් පස්සේ මේ කට්ටියම කැමේ හරි කැමති නෑ. මං කියන්නේ මම දැන් අපේ ගෙදරක් ඉන්න අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. හොඳේ ඒක වැඩි හිතන්නේ දැන් මම ඉගෙන නැහැ. අපි මල්ලි කෙනෙක් ඉන්නවා එයා හිතන්නේ නැහැ. අපි කියනවා මම මල්ලිටක් කියනවා ඔය ව්‍යාපාරේ පටන් ගන්න මොකක් හරි Tamanට යමක් කරගන්න. නමුත් ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ තවත් කෙනෙක්ගේ යටතේ වැඩ කරනවා තමයි ඒගොල්ලෝ හිතන්නේ. දැන් මගේ බිස්නස් එක මම ඉගෙන ගන්න නැහැ. මගේ ඉගෙනගෙන නැහැ. මම ඕගොල්ලන්ට කියන්නේ මේ අපි හැමෝටම මම ඕගොල්ලන්ට මේ හැමෝටම කියන්නේ හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න. පොඩි එකපාරට අපි ඉනිමගේක වුණත් උඩම එකට නගින්නේ නැහනේ. පාලෙන් දැන් නැගගෙන යන්නේ නේ. ඉතින් පොඩියට ව්‍යාපාරේ පටන් ගන්න ඕගොල්ලන්ට ලැබෙනවා. ඒ වගේම මගේ හඳුකුරු ගත්තු සියලු දෙනාම ස්තුති ප්‍රකාශ කරනවා. මම මේ වෙලාව වීඩියෝ එකක් දැම්මේ මට උදව් කරපු සියලු දෙනාටම මම ස්තුති ප්‍රකාශ කළා. මම මේ උදව් කරපු සියලුම දෙනාටම ඒ වගේම තව එකක් කියන්න ඕනේ මගේ වීඩියෝ බලපු මගේ හඳුකුරු සම්බන්ධ වීඩියෝ දාපු ඒ මගේ කමෙන්ට් නම් ලැබුණේ නැහැ. නමුත් කමෙන්ට් ලැබුණා නම් නැතුණට කමන්නේ. හැබැයි තව එකක් කියන්න ඕනේ කමෙන්ට් ලැබුණේ හිතින් මට ආශිර්වාද කරපු ඒ සියලු දෙනාට මම ස්තුති ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.